සුබ දවසක් හැමෝටම. අපි අද ගෙදරදී කටේ රසටම කොත්තුවක් හදන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. වීඩියෝ එක බලාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න. දැන් අපි බලමු හදන්නේ කොහොමද කියලා. ලුණු වතුර දාලා හොඳට පාන් පිටි ටික අනා ගන්න. හොඳට අනා ගන්න. බෝලයක් වෙන විදිහට අනාගෙන පොල් තෙල් ටිකක් දාලා හොඳට අනන්න. හොඳට අනලා බෝලයක් වගේ හදලා වහලා පැය 5ක් විතර වහලා තියන්න. උඩින් හොඳට පොල් තෙල් ටිකක් ගාලා තියලා තියන්න. ඊට පස්සේ මේ වගේ කවරයක් අරගෙන හොඳින් ආවරණය කරගන්න. කවරයක් නැත්තම් මොක හරි වලේ තියෙන පියනකින් හරි කමන්නේ. වහලා ආවරණය කරගන්න. ඊට පස්සේ මේ වගේ චූටි බෝල හදාගන්න. බෝල හදාගෙන ඒවැයි පොල් තෙල් ගාලා ආයෙ පැයක් විතර වහලා තියන්න. ඊට පස්සේ පැයකට විතර පස්සේ තැටියක් ලිපේ තියලා රොටි ටික පුච්ච ගන්නයි තියෙන්නේ. මේ ගුලියක් අරගෙන හොඳට පොල් තෙල් ටිකක් ගාලා තුනී කරලා මේ වගේ තුනී සිවියක් වගේ වෙනකන් තුනී කරලා තැටියට දාලා පුච්ච ගන්න. එක උඩ එක දාගෙන අනිත් පැත්ත ගහමින් මේ වගේ පුච්ච ගන්න. රොටි ටික සේරම. ඊට පස්සේ රොටි ටික මේ වගේ පොඩි කෑලි කපා ගන්න. කොත්තු හදන්න ඕනි මොනවද කියලා බලමු. කැරට්, ලීස්, කරපිංචා, ලූණු, තලාගත්තු ඉඟුරු, සුදු ලූණු, සුප් කැට, මස්, කිරි හොද්දක් ඕනි. කිරි හොද්දෙන් තමයි පොඩ්ඩක් මේකේ රස කඩේ රහ වගේ ගන්න. වෙනසකට දාන්නේ කිරි හොද්දි තමයි අපි. ඊට පස්සේ තෙල් තාච්චියක් ලිපේ තියලා හොඳට රත් වෙන්න අරින්න. රත් වුණාට පස්සේ තලාගත්තු ඉඟුරු සුදු ලූණු සේරම දාලා හොඳට සුවඳ එනකන් තෙලේ බැදෙන්න අරින්න. දැන් මේ රන්වන් පාට වෙලා තියෙන්නේ. ඊට පස්සේ කැරට් ටික එකට එකතු කරගන්න. කැරට් ටික හොඳට කවලම් කරගන්න. කැරට් ටික හොඳට කවලම් කරගෙන මේ වෙලේ බිත්තර දාන්න. නැත්තම් ඔයාලට පුළුවන් මේ වෙනම දාන්නත්. මේ මන් දැම්මේ සුප් කැට. ඔයාලා සුප් කැට නැතුව හදනවා නම් එහෙමත් කමන්නේ. සුප් කැට 3ක් දැම්මා මං ගොඩක් හදන හන්දා. සුප් කැට දාලා කවලම් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ රස අනුව ලුණු දාගන්න. ඔයාලා කන ප්‍රමාණය අනුව ලුණු දාලා කවලම් කරගන්න. ඊට පස්සේ මේ බිත්තර ටික මේ වෙලේ දාලා පොඩ්ඩක් තැම්බෙන්න අරින්න. නැත්නම් ඔයාලා එහෙම කැමති නැත්නම් බිත්තර ටික වෙනම බැදලා පස්සේ එකතු කරන්නත් පුළුවන්. මම ලේසි හන්දා මේ විදිහට කරගත්තා. මේ විදිහට හදලා බලන්න ඔයාලත්. එතකොට පොඩි වෙනසක්. ඊට පස්සේ ලීස් ටික එකතු කරන්න. ලීස් ටික එකතු කරන්න ලූණු ටික, කරපිංචා ටික, රම්පා සේරම එකතු කරලා හොඳට කවලම් කරගන්න. ලීස් ටික එහෙම වැඩි තැම්බෙන්න දෙන්න එපා. යන්තම්
දාලා කවලම් කරලා අරගන්න. අරගෙන මේ අපි කපාගත්තු පිටි ටික මේ අපි රොටි කෑලි ටිකට දාලා කවලම් කරගන්න. හොඳට කවලම් වෙනකම් කවලම් කරගන්න. නැත්නම් යට පිටි රොටි කෑලි ඉතිරි වෙයි. ඊට පස්සේ මේ තියෙන අපි හදාගත්තු චිකන් කරිය ඒක දාගන්න. ඔයාලා සැරට කනවා නම් තව චිකන් හොදි ටිකක් දාගන්න. ඊට පස්සේ ඒ ටික හොඳට කවලම් කරගන්න. මේ තියෙන කිරි හොද්ද. මේකෙන් තමයි පොඩි වෙනසක් ගන්නෙ. කිරි හොද්දක් හදලා මේකට දාගන්න. දාගෙන බලන්න. එතකොට කඩේ රහම එන්නේ මේ කිරි හොද්දෙන් කියලා තමයි පොඩි මේව එකක් තියෙන්නේ. හොඳට කවලම් කරගන්න. මට ඔයාලට වීඩියෝ එකේ පෙන්වන්න බැරි වෙනවා. වීඩියෝ එක කරගන්න බැරි වුණා. මේ ඊට පස්සේ ලිපේ තියන්න හොඳට. ලිපේ තියලා හොඳට මේ රත් කරගන්න. මේ අපේ කට්ටිය කනවා දැන්. මේ බෙතලා හැදුව විතරයි කට්ටිය කනවා.